ආයුබෝවන් සුබ වාසනාවන්ත දවසක්. ඔබ සීමා වෙච්ච පුද්ගලයෙක්ද? සීමාවකට කොටු වෙච්ච පුද්ගලයෙක්ද? සමහරට ඔබට එහෙම හිතෙන්නේ නැතුව ඇති, සමහරට හිතන්න උත්සාහ කරලා නැතුව ඇති. සමහරට හිතෙන්න පුළුවන් මම එහෙම සීමාවකට කොටු වෙලා නැහැ කියලා. ඒක අපිට හිතුව පමණින් පේන්නේ නැහැ. ඒක අපිට පෙන්වන උදාහරණ මොනතරම් මේ විශ්ව ලෝකේ තියෙනවා. උදාහරණයක් ගත්තොත් වලක ඉන්න ගෙම්බෙක්, ලින්දක ඉන්න ගෙම්බෙක්. ඒ වලේ ඉන්න තාක්කල්, ඉඳ ඉන්න තාක්කල් මේක තමයි ලෝකය. මේක තමයි මම දකින ලස්සනම හිනේ. මෙතනින් එහා දෙයක් නැහැ කියලා ඒ ගෙම්බා ඉපදිලා මැරෙන ගම්ම හිතනවා. සමහර විට අපි දැනුවත් හෝ නොදැනුවත් අපිත් සමහරට ඒ වගේ කාලවකවානු ගෙවන්නට ඇති. සමහරට ගෙවනවත් ඇති. සමහර ඉදිරියේදී ගෙවන්නත් වෙන්න පුළුවන්. ගෙම්බට කවුරුරි කිව්වොත් මේ ලෝකය මෙතනින් එහාට ගියපු ලෝකේ ලින්ද නෙවෙයි සාගරයක් තරම් විශාල අත්විඳින්න අත්දකින්න බලන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා ගෙම්බ පුදුම වෙන්නත් පුළුවන්. ඒක සමහර අදහ ගන්නත් බැරි වෙන්නත් පුළුවන්. ගෙම්බ ලින්දෙන් මුහුදට දාන තාක්කල්, මුහුද පෙන්නන තාක්කල් ගෙම්බ එක දකින්නේ නැහැ. සමහර විට අපේ මනස සීමාවන් වලට කොටු වෙලා අපි සීමාවන් වලින් බැඳිලා අපේ හීන කොටු කරගෙන අපේ පරාසය කොටු කරගෙන සමහර ගෙම්බෙක් ලිඳේ ඉන්න වලේ ඉන්න සීමා වෙනවා වගේ ඔබත් දැනුවත් හෝ නොදැනුවත් සමහරට සීමා වෙලා ඇති. සමහරට ලිඳක වෙන්නේ නැති, සමහරව වලක වෙන්නේ නැති. එදා කරපු දේම අද කරනවා නම්, එදා වගේම අද ජීවත් වෙනවා නම්, එදින් අදින් එහාට හිතන්නේ නැත්තම් ඔබ කරන දේ විතරක් නම් ලස්සනම දේ, සුන්දරම දේ කියලා ඉඳී වගේ ඉන්නවා නම් මිදෙන්න. මේ ලෝකේ දකින්න සාගරයක් තරම් සිහින, සාගරයක් තරම් බලාපොරොත්තු තමන්ගේ අත්ත කරගන්න මහන්සි වෙන්න. ජය වේවා.